ඔයා එයාට ඇත්තටම ආදරෙයිද? ඒත් තවමත් එයාගේ අවධානය ගන්න බැරි වුණ බොයි කෙනෙක් නම් මෙන්න මේ දේවල් try කරලා බලන්න. ඒ කොහොම වුණත් මේ හැම දෙයක්ම depend වෙන්නේ ඔයාගේ qualities මත. ඉතින් අද මම කියන්න යන්නේ girls ලගේ අවධානය ගන්න නම් බොයි කෙනෙක් කරන්න ඕන දේවල් මොනවද කියලා. ඊට කලින් ඔයාට කරන්න පොඩි දෙයක් තියෙනවා. ඔයා දැනටමත් අපේ Be Happy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් එන්න ගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. Point number 1. ඔයා එයාව ප්‍රොටෙක්ට් කරනවා කියලා එයාට දැනෙන්න දෙන්න. ගර්ල්ස්ලා හරිම කැමති තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙමත් නැත්නම් තමන් ආදරය කරන කෙනා තමන් ළඟ හැමතිස්සෙම ඉන්නවා කියලා දනවන එකට. මොකද එතකොට එයාට වැඩිපුර දැනෙනවා ඔයා එයාව ප්‍රොටෙක්ට් කරනවා කියලා. විශේෂයෙන්ම ඔයා එයා ළඟ නැති වෙලාවක වුණත් ඒ වෙලාවේ ඔයා එයා ළඟින් ඉන්නවා කියන ඒ හැඟීම එයාට දැනෙන්න සලස්වන එක තමයි ඔයා බොයි කෙනෙක් විදියට මුලින්ම කරන්න ඕනේ. මොකද වැඩිපුර ගර්ල්ස්ලා බොයිස්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රොටෙක්ෂන් එක නිසා. Point number 2. එයා කැමති දේවල් ගැන වැඩිපුර එයාත් එක්ක කතා කරන්න. මෙතනදී ඔයාගේ ටොපික් වලට වඩා එයා කැමති ටොපික්ස් ගැන වැඩිපුර කතා කරන්න. එතකොට ඔයාට පුළුවන් එයා කැමති මොනාටද, එයා අකමැති මොනාටද කියලා හරියටම දැනගන්න. ඒ වගේම තමයි එයාව සතුටින් තියන්නේ කොහොමද, එයා වැඩිපුර කැමති දේවල් මොනවාද කියලා එයාගෙන් අහන්නත් අමතක කරන්න එපා. මොකද ගර්ල් කෙනෙක් කැමති තමන් ආදරය කරන කෙනා එයාව හොඳින් තේරුම් අරන් ඉන්නවට. Point number 3. එයාව පුදුම කරන්න ඔයා try කරන්න. මෙතනදී එයාව සතුටින් තියන්න, එයාව සර්ප්‍රයිස් කරන්න පුළුවන් දේවල් ඔයා වැඩිපුර කරන්න ඕනේ. සමහර වෙලාවට එයා ජොබ් එකට හිර වෙලා ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් පිටේ ඉන්න ගර්ල් කෙනෙක් නම් එයා වැඩිපුරම හොයන්නේ සතුට. ඉතින් ඔයාට පුළුවන් ඒ වෙලාවට එයාගේ ස්ට්‍රෙස් එකක් නැති වෙන්න ඔයා කැමති දේවල් කරන්න. ඒ වගේම ගර්ල්ස්ලා වැඩිපුර කැමති තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙමත් නැත්නම් තමන් ආදරය කරන කෙනත් එක්ක ටයිම් එක වැඩිපුර ස්පෙන්ඩ් කරන්න. Point number 4. බාහිර පෙනුම ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් ගර්ල්ස්ලා බොයිස්ලාගේ බලන දෙයක් තමයි බාහිර පෙනුම. සමහරක් විට සමහරක් අය මේ කතාව විවේචනය කරන්නත් පුළුවන්. ඒත් ගොඩක් ගර්ල්ස්ලා පුරුදු වෙලා ඉන්නවා බොයිස්ලාගේ බාහිර පෙනුම ගැන වැඩිපුර හොයන්න. බාහිර පෙනුම කියලා කියන්නේ ලස්සන විතරක් නන් නෙමෙයි. ගොඩක් ගර්ල්ස්ලා කැමති තමන් ආදරය කරන කෙනාට එහෙමත් නැත්නම් තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ට හොඳ quality personality එකක් තියෙනවට. ඒක නිසාම ඔයා මුලින්ම ඔයාගේ personality එක build up කරගන්න ඕනේ. මොකද ඔයාව දැකපු ගමන් පේන්නේ ඔයාගේ personality එක නිසා. ඒ වගේම තමයි ඔයා කතා කරන විදිය, ඔයා අඳින පළඳින විදිය, ඔයාගේ education side එක සහ ඔයාගේ talent එක ගැනත් ඔයාට අවධානය දෙන්නම වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි ගර්ල් කෙනෙක්ගේ අවධානය ගන්න බොයි කෙනෙක් කරන්න ඕන දේවල්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න දැන්ම Be Happy YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මං ගෙහින් එන්නම්. Be happy!